බලමු අපි අபிසාරී කාචයකින් දැනෙන ප්‍රතිබිම්බ. අபிසාරී කාචයක් කියන්නේ උත්තර කාචයක් කියලා අපි දන්නවා. අபிසාරී කාචයකින් දැනෙන ප්‍රතිබිම්බ කොහොමද හොයාගන්නේ කියන එකයි දැන් කතා කරන්නේ. එතකොට කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බ හොයාගන්න අපිට කිරණ තුනක් උපකාරී වෙනවා. අවම වශයෙන් කිරණ දෙකක් ඕනි. අපි කිරණ තුනක් ගැන ඉගෙන ගන්නවා කාචයකින් දැනෙන ප්‍රතිබිම්බ හදාගන්න. මෙතන තියෙන්නේ පළවෙනි කිරණය. අபிසාරී කාචයක් කියන්නේ උත්තර කාචයක්. එතකොට මෙතන ප්‍රකාශ කේන්ද්‍රයට එල්ල වෙලා එන කිරණයක් වර්ධනය වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මේ පළවෙනි කිරණය. දෙවෙනි කිරණය ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණයක්. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණයක් කාචයේ නාභිය හරහා යනවා. මේ දෙවෙනි කිරණය. ඊට පස්සේ තුන්වෙනි කිරණය වෙන්නේ ද්විතීක නාභිය හරහා. මතකයිනේ කතා කරා ද්විතීක නාභිය කියන්නේ එහා පැත්තේ ඉඳන් සමාන්තරව මේ පැත්තෙන් යන්නේ මෙතන මේ හරහා යන ආවොත් කිරණයක් x ඩෑෂ් කියලා ගන්නකො. මේ හරහා කිරණයක් ආවොත් එහා වර්තනයෙන් පස්සේ යන්නේ කාචයේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව. එතකොට මෙන්න මේ කිරණ තුන දැනගන්න තියෙනවා. එකක් ප්‍රකාශ කේන්ද්‍රයට එල්ල වෙලා එන කිරණයක් කොහොමද කාචයේ වර්තනයෙන් පස්සේ යන්නේ? ඊළඟට ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණයක් කාචයේ වර්තනයෙන් පස්සේ නාභිය හරහා යනවා. ඊළඟට නාභියේ හරහා එන කිරණයක් ප්‍රධාන අක්ෂයට සමාන්තරව වර්තනය වෙනවා. මේ කිරණ තුන භාවිතයෙන් අபிසාරී කාචයක ප්‍රධාන අක්ෂය මත ඕනිම තැනක තියෙන අක්ෂයක වස්තුවක ප්‍රතිබිම්බය අපිට හොයාගන්න පුළුවන්. දැන් තාත්වික වස්තුවක ප්‍රතිබිම්බ කොහොමද හැදෙන්නේ කියලා අபிසාරී කාචයක් ඉදිරියේ කතා කරමු. තාත්වික වස්තුවක් ගත්තොත් අපි ධන අනන්තේ නැත්නම් ඉතා ඈත කියලා ඉතා ඈතින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය කොහේද හැදෙන්නේ? අනන්තයේ ඇති වස්තුවක ප්‍රතිබිම්බය. මේ තියෙන්නේ f. ඊට සමාන දුරක් මේ පැත්තෙත් මම x ලකුණු කරනවා. ඊට සමාන දුරක් 2f. දැන් මේ පැත්තේ 2f මාක් කරනවා. 2f. දැන් වස්තුව තියෙන්නේ ඉතා ඈතින්. ඉතා ඈතින් අපි කියනවා අනන්තයේ තියෙන වස්තුවක් කියලා හිතමුකෝ. එතකොට ඉතා ඈතින් තියෙන වස්තුවකින් ඉඳන් එන කිරණ එන්නේ හැම වෙලේම සමාන්තරව. අපි මේක කලිනුත් කතා කරා. දැන් සමාන්තරව එන කිරණයක් ගත්තහම සමාන්තර වෙන කිරණ එකතු වෙන්නේ නාභියේ හෝ නාභීය තලයේ. ප්‍රධාන අක්ෂයට සමාන්තරව આવොත් නාභිය එකතු වෙනවා. නැත්නම් ප්‍රධාන අක්ෂයට සමාන්තර නොවන සමාන්තර කිරණ නාභීය තලයේ එකතු වෙනවා. එතකොට මේ තියෙන්නේ නාභීය තලය. මම වස්තුවේ ප්‍රතිබිම්බය හැදෙන තැන හොයාගන්න ප්‍රධාන ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය ඉස්සෙල්ලාම අදිනවා. අපි දන්නවා ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය යන්නේ වර්ධනය වෙන්නේ නැතුව. ඔය විදිහට වර්ධනය වෙන්නේ නැතුව යනවා. ඊළඟට අනන්තයේ ඉඳන් එන කිරණ එන්නේ සමාන්තරව නම් මෙයාට සමාන්තරව තමයි අපි අනිත් කිරණ අදින්නේ. දැන් මෙතෙන් දෙනකන් සමාන්තරව ආවා. කාචයේ වර්ධනයෙන් පස්සේ මෙන්න මේ පොයින්ට් එකකින් දී එකතු වෙනවා මේ කිරණ. එතකොට ඔය විදිහට හැදෙන්නේ. තව කිරණයක් ඇන්දොත් මේ x හරහා එන කිරණය කලින් අපි කතා කරා x හරහා එන කිරණය ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන්නේ. හරියට මුලින්ම ඇන්දොත් මේක නාභීය තලයේදී එකතු වෙනවා. එහෙනම් දැන් වස්තුව අනන්තයේ ඇති විට ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙතන. නාභීහි 2f ඉතා ඈතින් කියන අවස්ථාව. මේ අනන්තයේදී වලට 2f ඉතා ඈතින් කියලා අපි සලකන්නේ. විභාගෙදී සාමාන්‍යයෙන් අනන්තයේ කියලා තිබුණාම ලකුණු දෙන්නේ නැහැ. ඉතා ඈතින් කියන එකට තමයි ලකුණු දෙන්නේ. ඒතකොට 2f ඈතින් නැති වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන්නේ ඒක.
ඊළඟට 2F ඈතින් 2F ඈතින් තියෙන වස්තුවක් සැලකුණු 2F ඉතා ඈතින් නෙමෙයි 2F ඈතින් නැති වස්තුවක්. මේ විදිහට ගන්න. ප්‍රකාශ මූලාවයවය මෙතන ප්‍රකාශ කේන්ද්‍රය F ඊට පස්සේ ඊට සමාන දුරක් 2F මේ පැත්තේ ඊට සමාන දුරක් F. දැන් අපි දන්නවා නාභිය ලකුණු කරන විදිහ 2F නාභිය කියන්නේ මොකක්ද? නාභිය කලය කියන්නේ මොකක්ද? මේ තියෙන්නේ 2F ඈතින් නැති වස්තුවක්. ඔබ්ජෙක්ට් කියලා දානවා වස්තුව. එතකොට O කියන වස්තුවේ ප්‍රතිබිම්බයේ වස්තුවේ ඉඳන් සම්ප්‍රදානක්ෂයට සමාන්තර ආලෝක කිරණයක් මම දෙනවා. දැන් මේ සමාන්තරව යන ආලෝක කිරණය වර්ධනයෙන් පස්සේ යන්නේ කාචයේ නාභිය හරහා. මේ විදිහට නාභිය හරහා ගමන් කරනවා ප්‍රධානක්ෂයෙන් වර්ධනයෙන් පස්සේ. ඊළඟට තව කිරණයක් අපිට ගන්න හැකි තව කිරණ දෙකක් තියෙනවා නම් ප්‍රකාශ කේන්ද්‍රයට එල්ල වෙච්ච කිරණය නැත්තම් මේ වස්තුවේ ඉඳන් නාභිය හරහා එන කිරණය. ওই කිරණ දෙකෙන් ඕන එකක් භාවිතා කරලා මේක ඇන්නේ. බලන්න කොහේද ප්‍රතිබිම්බයේ සෑදෙන්නේ කියලා. 2F ඈතින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන්නේ 2F හා 2F අතර. 2F ඈතින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන්නේ F හා 2F අතර. බලන්න දැන් කොහෙටද ප්‍රතිබිම්බය යන්නේ කියලා. ඈතින් ඉඳන් එන වස්තුවක් නම් නාභිය මත තියෙන්නේ. 2F අනන්තයේ ඉඳන් 2F දිහාවට ගේනකොට ප්‍රතිබිම්බය නාභියේ ඉඳන් 2F පැත්තට තමයි දැන් ගමන් කරමින් තියෙන්නේ. ඊළඟට 2F මත තියෙන වස්තුවක් ගත්තොත් මේ විදිහට 2F මත පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය. F 2F දැන් වස්තුව තියෙන 2F මත F ආයෙත් 2F මත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය. පුරුදු පරිදි සමාන්තර කිරණයක් ගෙනිච්චා ඒක නාභිය හරහා ගමන් කරා ඊළඟට ප්‍රකාශ කේන්ද්‍රයට එල්ල වෙලා යන කිරණය. ප්‍රකාශ කේන්ද්‍රයට එල්ල වෙලා ගමන් කරන කිරණය. එයා වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනයෙන් තොරව ගමන් කරන්නේ. දැන් හරියටම 2F මත තමයි මේක හැදෙන්නේ. වස්තුවේ බලාගන්න වස්තුව මෙතන වස්තුවත් එක්ක තියෙන ප්‍රතිබිම්බය හැදෙන්නේ 2F මත. වස්තුව තියෙන්නේ 2F මත ඊට සමාන දුරකින් ප්‍රතිබිම්බය හැදෙනවා. හැබැයි යටි කුරුයි තාත්වික ප්‍රතිබිම්බයක් වස්තුවට සමාන විශාලත්වයක් තියෙනවා. මේවයිද බලන්න. මේකෙදිත් යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙනවා. අනන්තයෙන් තියෙන වස්තුවක ප්‍රතිබිම්බයේ යටිකුරු ප්‍රතිබිම්බයක් තාත්විකයි. මේ පැත්තේ කිරණ එකතු වෙන්නේ 2F ඈතින් තියෙන වස්තුවක යටිකුරු ප්‍රතිබිම්බයක් දෙක වස්තුවට වඩා කුඩායි. මේ F හා 2F අතර හැදෙන්නේ. මේවායේ ලක්ෂණ දුන්නොත් මෙයා හැදෙන්නේ තාත්වික වස්තුවට වඩා කුඩා ඒ වගේම වස්තුවට වඩා කුඩා F හා 2F අතර ප්‍රතිබිම්බය සෑදෙන තැන. තාත්විකයි වස්තුවට වඩා කුඩායි F හා 2F අතර. මේකෙදි හැදෙන්නේ F මත ප්‍රතිබිම්බය හැදෙන්නේ තාත්විකයි. තාත්වික ප්‍රතිබිම්බය. මේකේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ තාත්විකයි. ඒ වගේම වස්තුවේ විශාලත්වයට ප්‍රතිබිම්බයේ විශාලත්වය සමානයි. යටි කුරුමි විශාලනය එකයි කියලා කියනවා. විශාලනය කියන්නේ මොකක්ද කියලා කියන්නේ. මේවයිදී ප්‍රතිබිම්බයේ යටි කුරුමි.
යටිකුරු ප්‍රතිබිම්බය. මේකෙදි ප්‍රතිබිම්බය යටිකුරු ප්‍රතිබිම්බය. හරි මේ 11 වසරේදීත් අපි ආලෝකයේ පාඩමේදී මේවා ඉගෙන ගන්නවා. ඒක නිසා මේ ටික පුළුවන් වෙන්න ඕනි. කිරණ සටහන් අපි අඳින්න පුළුවන් දැන් මේ වගේ අවස්ථා තුනක් එනවා. හරි. දැන් 2F මත පිහිටි වස්තුවද ඊළඟට වස්තුව F හා 2F අතරට ගෙනියනවා. F මේ ගාන 2F ඊට සමාන දුරක් F මාර්ක් කරනවා 2F. දැන් වස්තුව තියෙන්නේ F හා 2F අතර. මේ වගේ වස්තුවක්. ඕක කියන්නේ වස්තුව. ගියා සමාන්තර ආලෝක කිරණය ගමන් කරන්නේ නාභිය හරහා. ඊළඟට ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණ. හරි දැන් බලන්න. මෙතන තමයි ප්‍රතිබිම්බය හැදුනේ. එයා යටිකුරුයි. ඒ වගේම 2F ඈතින්. දැන් පටන් ගත්තේ කොහේද? නාභිය මත තියෙන ප්‍රතිබිම්බය කාචයේ දිහාවට වස්තුව එන්න ප්‍රතිබිම්බය යනවා නාභියෙන් එහාට. F හා 2F මේ 2F දිහාට ගිහින් 2F මතට ආවා. 2F කිනුත් ඈතට යනවා. හැබැයි තාත්විකයි යටිකුරුයි වස්තුවට වඩා විශාලයි. ඒ කියන්නේ මෙතෙන්දි තිබුණාට වැඩිය මෙතෙන්දි ප්‍රතිබිම්බය විශාලයි. මෙතෙන්ට වඩා මෙතෙන්දි විශාලයි. මෙතෙන්ට වඩා මෙතෙන්දි විශාලයි. එහෙනම් දැන් අනන්තයේ ඉඳන් වස්තුවක් කාචයේ දෙසට ගෙන එනකොට කාචයේ දෙසට ගෙන එනකොට යටිකුරු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ තාත්වික ප්‍රතිබිම්බයක් හැදෙන්නේ ප්‍රතිබිම්බය විශාල වේගන කාචයෙන් ඉවතට ගමන් කරනවා. මතක තියාගන්න පහසුයි. ඊළඟට F මතට වස්තුව ගෙනාවොත් වස්තුව ගෙනවා F මතට. මෙතනින් වස්තුව තිබ්බොත් ඊට සමාන දුරක් ආයෙත් මේ පැත්තේ 2යි. දැන් වස්තුව මෙතනින් තිබ්බොත් F මත සමාන්තර ආලෝක කිරණය ගමන් කරනවා මෙහිම. ඊළඟට ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය එයා ගමන් කරන්නේ මේ වර්තනයෙන් තොරව. දැන් බලන්න මේ කිරණ දෙක එකිනෙකට සමාන්තරයි. සමාන්තරයි කියන්නේ ප්‍රතිබිම්බයක් අපිට හොයාගන්න බෑ. ඔය දැන් F මතට ප්‍රතිබිම්බය આવොත් මේ පැත්තේදී එකතු වෙන්නේ නැහැ. වස්තුව આવොත් මේ පැත්තේදී එකතු වෙන්නේ නැහැ. මේ පැත්තේදී එකතු වෙන්නේ. එතකොට අපි කියනවා මේකේ ප්‍රතිබිම්බය අනන්තයේ සෑදී කියලා. අනන්තයේ සෑදී. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදී. හරි. දැන් F මතට එනකම් ආව ප්‍රතිබිම්බ තාත්වික ප්‍රතිබිම්බ. හැබැයි F ඉදි හැදිච්ච ප්‍රතිබිම්බය අපිට මේ දෙපැත්තෙන් කොහේදවත් හොයාගන්න බෑ වස්තුව F මත තියෙනකොට. ඒ කියන්නේ අනන්තයේ ප්‍රතිබිම්බය කියලා කියන්නේ. තව අපිට අඳින්න තියෙන්නේ F හා P අතර වස්තුව ගෙනාවා. මෙතෙන්ට වස්තුව ගෙනාවොත් කොහේද ප්‍රතිබිම්බය හැදෙන්නේ කියලා. හරි. මෙතෙන්ට එනකම් අපි කතා කරමු සමරයිස් කරගමු. 2F ඈතින් ඒ කියන්නේ අනන්තයේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බය නාභිය මත හැදුන වස්තුවට වඩා කුඩායි. ඊට පස්සේ 2F ඈතින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බය F හා 2F මතට ආවා වස්තුවට වඩා කුඩායි. ඊට පස්සේ වස්තුව 2F මතට ගෙනාවා. 2F මතට ගෙනාවහම ප්‍රතිබිම්බය 2F මතම හැදෙනවා. වස්තුවට වඩා වස්තුවයි ප්‍රතිබිම්බයයි එකම සමානයි. යටිකුරු ප්‍රතිබිම්බමයි තියෙන්නේ. ඊළඟට 2F හා F අතර ප්‍රතිවස්තුව තිබ්බහම මෙතන ප්‍රතිබිම්බය හැදෙන්නේ 2F ඈතින් වස්තුවට වඩා විශාලයි යටිකුරු. F මතට ගෙනාවහම ප්‍රතිබිම්බය අනන්තයේ සෑදී. අපිට ඊළඟට වස්තුව F හා P අතර තියෙන අවස්ථාවක් සැලකමු. F හා P අතර තියෙන අවස්ථාවක් කියන්නේ වස්තුව F නාභිය හා ප්‍රකාශ කේන්ද්‍රය අතර තියෙනකොට. F හා P අතර. F P මෙතන ඊට සමාන දුරක් මේ පැත්තේ F 2F මේ පැත්තේ 2F. ඔන්න කිරණ සටහන
F හා P අතර අபிසාරී කාචයක. අபிසාරී කාචයක් වෙන්නේ මෙයා හදලා තියෙන මාධ්‍යයට මාධ්‍ය වර්තනාංකයට වඩා කියලා තියෙන මාධ්‍ය වර්තනාංකය අඩු වුණා. ඒ කියන්නේ නැත්නම් විරල මාධ්‍යයක ගහන මාධ්‍ය කාචයක් තියෙනකොට තමයි උත්තර කාචයක් අபிසාරී වෙන්නේ. දැන් මේ අමතර දැනුමට F හා P අතර වස්තුව තියෙනකොට F මේ වගේ අවස්ථාවක වස්තුව තියෙනකොට ආවා කිරණය සමාන්තර කිරණයක් නම් F හරහා ගමන් කරනවා. මේ විදිහට F හරහා ගමන් කරනවා. ඊළඟට ප්‍රකාශ කේන්ද්‍රය හරහා එන කිරණය. එයා වර්ධනය වෙන්නේ නැතුව ගමන් කරනවා. දැන් බලන්න මේ කිරණ දෙක එකතු වෙන තැන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. හැබැයි කලින් අවස්ථාවල වගේ කිරණ දෙක මේ පැත්ත එකතු වෙන්නේ නැහැ. ඒ එකතු වෙන්නේ කාචයේ වස්තුව තියෙන පැත්තෙමයි. ඒකට වස්තුව තියෙන පැත්තේ මේ පැත්තෙන් එකතු වෙනවා. දල වශයෙන් ගත්තොත් මේ විදිහට කිරණ දෙක එකතු වෙනවා මේ අතර. එතකොට දැන් හැදෙන වස්තුව දැන් හැදෙන ප්‍රතිබිම්බය මේ වගේ අතාර්කික වස්තුව තියෙන පැත්තෙම උඩුකුරු ප්‍රතිබිම්බයක් හැදෙන ප්‍රතිබිම්බය අතාර්කික වස්තුව තියෙන පැත්තෙම උඩුකුරු ප්‍රතිබිම්බයක් විදිහට හැදෙනවා. එතකොට ඒකේ ලක්ෂණ දිනුත් උඩුකුරුයි අතාර්කිකයි වස්තුව තියෙන පැත්තෙමයි හැදෙන්නේ. වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක්. මෙයාට වඩා විශාලයි. ඒකෝට මේ අතාර්කික ප්‍රතිබිම්බයක් කියන්නේ තිරයකට ගන්න බෑ මේ ප්‍රතිබිම්බ. දැන් මේ හැම එකම ගත්ත හැකි තිරයකට. හැබැයි මෙයා තිරයකට ගන්න බෑ. කාචය තුලින් බැලුවහම තමයි මේ ප්‍රතිබිම්බය තේන්නේ. සාමාන්‍යයෙන් අත්කාචයක් විශාල ප්‍රකාශයක් විදිහට බලන අවස්ථාවකදී අපි පාවිච්චි කරන්නේ මේ අවස්ථාව. ඒක ගැන ඉස්සරහදී කතා කරනවා ප්‍රකාශ උපකරණ පාඩමේ. දැන් මේ කිරණ ටික නැත්නම් මේ කිරණ සනාන් ටික අපි එක තැනකට ගත්තොත් මේ වගේ මෙහෙම උත්තර කාචය ප්‍රකාශ කේන්ද්‍රයේ මෙතන නාභිය මේ දුරින් ඊට සමාන දුරක් 2යි මේ සමාන දුරක් f ඊට සමාන දුරක් f ඊට සමාන දුරක් 2යි මේ පැත්තේ. දැන් වස්තුව මේ ටික මතක් කරගන්න අපේ ෂෝට් නෝට් එකක් විදිහට හදා ගන්න පුළුවන් මෙහෙම. f හා p අතර වස්තුව තියෙනකොට අපි ඉස්සෙල්ලාම ගත්තේ අනන්තයේ වස්තුව තියෙනකොටනේ. ඈත වස්තුව තියෙනකොට ප්‍රතිබිම්බය හැදුනේ මෙතන. නාභිය මත ප්‍රතිබිම්බය හැදුනේ යටිකුරු ප්‍රතිබිම්බයක් වස්තුව අනන්තයේ. අනන්ත අවස්ථාවක් වස්තුව. ඊළඟට වස්තුව මෙහි ඉඳන් 2x ගේනවා. 2x දිහාට ගේනකොට ප්‍රතිබිම්බය හැදුනේ වස්තුවට වඩා කුඩායි f හා 2f අතර. වස්තුවට වඩා කුඩායි f හා 2f අතර. ඊළඟට වස්තුව 2f මතට ගේනකොට මේ එකම වස්තුව එකම විශාලත්වයේ තියෙන වස්තුව. එතකොට ප්‍රතිබිම්බය 2f මතමයි මෙයාගේ විශාලත්වයට මෙයාගේ විශාලත්වය සමානයි. ඊළඟට 2f හා f අතරට වස්තුව ගේනකොට මෙහෙම 2f ඈතින් ප්‍රතිබිම්බය හැදෙනවා. මේ පැත්තේ වස්තුවට වඩා විශාලයි. මේ i1 එක i2 i3 i4 දැන්. ඊළඟට මෙතෙන්ට ආවහම f මතට ආවහම ප්‍රතිබිම්බය 2f ඈතට ගිහින් අනන්තයේ යනවා. ඊළඟ අවස්ථාවේදී මේ O1 ඔබ්ජෙක්ට් කියන එක O1 කියන්නේ O1 ට අදාළ එක I1 O2 ට අදාළ එක I2 O3 ට අදාළ එක 2f මත තියෙන එක I3 O4 ඒ කියන්නේ වස්තුව f හා 2f අතර තිබුණා
දැන් ප්‍රතිබිම්බයේ තියෙන්නේ F2යි F4 2යි F ඈතින්. හරි? ඔව්. වස්තුව මෙතෙන්ට ආවම F මත නාභිය මතට ආවම ප්‍රතිබිම්බය අනන්තයේ තියෙනවා. අන්න දැන් මෙයා තවත් කාටයක ලං වෙන්න ප්‍රතිබිම්බය මේ පැත්තෙන් මතුවෙනවා. වස්තුවට වඩා විශාලිත ප්‍රතිබිම්බයක්. O6 අවස්ථාවේ ප්‍රතිබිම්බය හැදෙන්නේ මේක. අතාර්කික ප්‍රතිබිම්බයක්. පැහැදිලිද දැන්? ඒතර උත්තර කාර්යයක් ඉදිරියේ වස්තුවක් තිබුණොත් 2යි F ඈතින් ඉඳන් වස්තුව F දිහාවට ගේනකොට ප්‍රතිබිම්බය මොකද වෙන්නේ? F වල ඉඳන් ඈතට කාචයෙන් ඈතට යනවා. 2යි F පහු කරගෙන ඈතට යනවා. වස්තුවට වඩා විශාල වේගෙන යනවා. ඊට පස්සේ F මතට වස්තුව ආවම ප්‍රතිබිම්බය අනන්තයට යනවා. F P අතරට වස්තුව ආවම ප්‍රතිබිම්බය මේ පැත්තෙන් මතුවෙනවා. එතකොට අපි කියනවා අතාර්කික ප්‍රතිබිම්බ කියලා. හරි. දැන් මේක ප්‍රස්ථාරගත කරොත් වස්තු දුර සමග ප්‍රතිබිම්බ දුර ප්‍රස්ථාරගත කරොත් මේ වගේ වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි අපි ප්‍රස්ථාරයකට ගත්තොත් වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර ප්‍රස්ථාරයක් අඳිනවා උත්තරාග සඳහා. යෝත් එක්ක v වස්තු දුර මේ අපි u කියලා කතා කරනවා වස්තු දුරට v කියලා කතා කරනවා ප්‍රතිබිම්බ දුර. හරි. වස්තු දුර නාභිය තෙක් ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් නාභිය වෙනකම්. එතකොට මොකද වෙන්නේ? ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් නාභිය වෙනකම් වස්තුව තිබුණොත් මේ පැත්තේ ඉඳන් මෙහාට දැන් වස්තුව අරගෙන යන්නේ. මෙතන තමයි මේ පොයින්ට් එක. මේ පැත්තේ වස්තුව ගෙනියනකොට මෙහෙට තියෙන ප්‍රතිබිම්බ ටික හැදෙන්නේ අතාර්කික ප්‍රතිබිම්බ. අතාර්කික ප්‍රතිබිම්බ නාභියට එනකොට මොකද වෙන්නේ? ප්‍රතිබිම්බ දුර මේ මෙතෙන්ට ආවහම වස්තුව අනන්තයට මේ නාභිය දුරට ආවහම ප්‍රතිබිම්බය අනන්තයට යනවා. එතකොට ජීවන ඉඳන් මෙහෙට එනකම් මෙතෙන්ට එනකම් අතාර්කික ප්‍රතිබිම්බ තියෙන්නේ. මේ කොටස අතාර්කික ප්‍රතිබිම්බ නිරූපණය කරන්නේ. ඊළඟට මෙතන පැනපු ගමන් මොකද වෙන්නේ? තාර්කික පැත්තට නැඹුරු වෙනවා. තාර්කික පැත්තට තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට තාර්කික පැත්තෙන් පටන් ගත්තොත් මේ පැත්තේ අනන්තයේ ඉඳන් තමයි දැන් මෙතන තියෙනකොට අනන්තයේ ඈතින් එන්නේ ප්‍රතිබිම්බය. මේ පැත්තෙන් නංගනකොට මෙහෙට යනකොට ප්‍රතිබිම්බය මෙහාට එනවා. එතකොට වස්තු දුර මෙහෙට යනකොට ප්‍රතිබිම්බ දුර අඩු වෙගෙන එනවා. මේ පැත්තට එනවා. ප්‍රතිබිම්බය කොතෙන්ද එනකන් අඩු වෙන්නේ? නාභි දුරට එනකන්. මේ පැත්තේ නාභි දුරට එනකන් අඩු වෙනවා. ඍණ F එකට එනකන්. ඒ කියන්නේ මෙතෙන්ට ආවට පස්සේ ප්‍රතිබිම්බය අනන්තයේ වස්තු දුර අනන්තයකට යනකොට ප්‍රතිබිම්බ දුරත් නාභිය මතට තියෙනවා. අපි කතා කරපු විදිහට. ඊළඟට පුතේ අවතල කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බ කොහොමද ප්‍රතිබිම්බ හැදෙන්නේ කියලා වස්තුව තියෙන අවස්ථාවලදී තියෙනවා. මේ වගේ ගත්තොත් අවතල කාචයකින් F ඊට සමාන දුරක් 2යි මේ පැත්තේ F 2යි ඊට සමාන දුරක්. දැන් වස්තුවක් තිබ්බොත් මේ දිශාවේ අපි ගන්න මේ පැත්තේ වස්තුවක් තියෙන අවස්ථාව අපි මුලින්ම F P අතර තියෙන වස්තුවක් ගන්න මේ පාටින් F P අතර තියෙන වස්තුවක ප්‍රතිබිම්බය හැදෙන්නේ සමාන්තරව ගමන් කරන ආලෝක කිරණ. ප්‍රධාන අක්ෂයට සමාන්තරව අවතල කාචයක් එකට ගමන් කරන ආලෝක කිරණය නාභියෙන් එන්නාසේ වර්ධනය වෙනවා. එතකොට මේ විදිහට වර්ධනය වෙනවා. නාභියෙන් එන්නාසේ. තව කිරණයක් ඕන. ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය වර්ධනය වෙන්නේ නැහැ. එයා වර්ධනය නොවී යනවා.
මේ වගේ වර්තනය නොවී ගමන. හරි. දැන් මේ කිරණ මේ පැත්තෙන් ගන්න ඇහැ කියලා බලන කෙනෙක් කාචයේ තුලින් තමයි ප්‍රතිබිම්බ මේ කිරණ දෙක එකතු වෙලා එන තැන තියෙන්නේ. අන්න එතන පොයින්ට් එක අපි ගන්නවා ප්‍රතිබිම්බය නේ. මේ තියෙන ප්‍රතිබිම්බය. බලන්න ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩායි අතාර්කික ප්‍රතිබිම්බය. ඊළඟට තව එකක් ගන්නොත් මේකෙම අපි අවස්ථා තුනක් විතර ඇඳෙන්නේ. මේ විදිහට ගත්තොත් F 2යි මේකෙත් F 2යි. දැන් F මතට වස්තුව આવුත් ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? සමාන්තර වෙන එකක් මෙයාගෙන් එන්නාසේ වර්තනය වෙනවා. ඔය විදිහට. ඊට පස්සේ ප්‍රධාන අක්ෂයට එල්ල වෙලා යන කිරණයක් වර්තනය නොවී ගමන් කරනවා. එතකොටත් මොකද වෙන්නේ? ප්‍රතිබිම්බය අතාර්කික ප්‍රතිබිම්බය. ඔය තවත් එකක් අඳුර ටිකක් ඈතට ගිහින් එකක් අවස්ථාවක් F 2යි F 2යි. දැන් ප්‍රතිබිම්බ මම වස්තුව තියෙනවා 2යි F ටත් ඈතින්. මේ හරියෙන් වස්තුව තියලා සමාන්තර ආලෝක කිරණයක් ගමන් කරනවා. සමාන්තර ආලෝක කිරණය වර්තනය වෙන්නේ අවතල කාචයක්. මෙයාගෙන් අපසාරී වෙනවා. ඔය විදිහට වර්තනය වෙනවා. දැන් මේ ප්‍රකාශ කේන්ද්‍රයට එල්ල වෙලා යන කිරණය එන්නේ ඒක නම් ඇද වුණා. ප්‍රකාශ කේන්ද්‍රයට එල්ල වෙලා යන කිරණය එන්නේ මේවා. මෙන්න මෙතන තමයි එතකොට ඉමේජ් එක තියෙන්නේ. I1 I2 I3. දැන් ඔයාලට පේනවා ඇති මේ කිරණ සටහන ගත්තාම මෙතන ඉඳන් වස්තුව කාචයේ ඉඳන් ඈතට යන්න යන්න ප්‍රතිබිම්බය කාචයෙන් ඈතට යනවා. හැබැයි මේ ප්‍රතිබිම්බය මෙතන නාභීය දුර ආසන්නයේ පමණයි P හා F අතර පමණමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. කොච්චර දුරට ගෙනිච්චත් P හා F අතර වස්තුවට වඩා කුඩා ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. මේ අවස්ථා තුනේ දෙක ගත්තාම ප්‍රතිබිම්බයේ මේ සයිස් එක වස්තුවට වඩා කුඩායි. එන්න කුඩා වෙලා නාභිය ඈත් තවත් දෙකයි එක්ක වඩා ඉතා ඈතට ගෙනිච්චත් නාභියට ආසන්නයට එනවා පමණයි. එතකොට සියලුම අවතල කාචයක් පිළිවියේ වස්තුවක් තිබ්බොත් කොයි ස්ථානයක තිබ්බත් සියලුම ප්‍රතිබිම්බ අතාර්කික ප්‍රතිබිම්බ. ඒක නිසා අපි වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි අවතල කාචයක් සඳහා ප්‍රස්ථාරයක් ඇන්දොත් මේ වගේ අවස්ථාවක් තියෙනවා. අතාර්කික ප්‍රතිබිම්බ පමණයි තියෙන්නේ. වස්තු දුර මේ තියෙන්නේ ප්‍රතිබිම්බ දුර. මේ නාභි දුරේ අගය මාත් කරොත් එතකොට මේ වගේ එකක් තියෙන්නේ. සියලුම ප්‍රතිබිම්බ අතාර්කික ප්‍රතිබිම්බ. දැන් අපි කතා කරා උත්තර කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බ, අවතල කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බ, ඊට පස්සේ උත්තර කාචයක් සඳහා වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර අතර ප්‍රස්ථාරය, ඊළඟට අවතල කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බ ඇදලා අවතල කාචයක් සඳහා වස්තු දුර හා ප්‍රතිබිම්බ අතර ප්‍රස්ථාරය සාකච්ඡා කරා. ඊළඟට අපිට කාච සූත්‍රය සහ ලකුණු සම්මුතිය, නවකාටිසියානු ලකුණු සම්මුතිය ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ කාචවල ගැටලු විසඳීම සඳහා ගියයි. Subscribe for more content.